හායි මගේ ආදරණීය යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මොනවද මම ඔයාලට අරගෙන එන්නේ කියලා බලන්න දිගටම මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් ඔයාලා එකතු වෙන්න මගේ අද වීඩියෝ එකත් එක්ක. සෙනසුරාදට පොලේ ගිහිල්ලා මං ගෙනාපු දේවල් තමයි අද උදේට මම මේ උයන්න ලෑස්ති කරගත්තේ. ඉතින් පොලෙන් ගෙනාවා මෙන්න මේ කීරි කොස්. ඉතින් ඒවත් කපලා ගත්ත හදන්න කොස් හදලා මෑ කරලා තමයි උයන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මේ දෙක හදුවට පස්සේ මම හිතුවා මේ දෙකත් එක්ක තක්කාලි සම්බෝලයකුත් හදාගත්තා නම් හරිම රසට කන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මම මේ විදිහට තක්කාලි ගෙඩියක් කපලා ලුණු ගෙඩියකුත් කපලා ඒකට ඉතින් කෑලි මිරිස් ටිකක් දාලා ගම්මිරිස් කුඩු ටිකක් දාලා ලුණු කුඩු ටිකකුත් දාලා ඉතින් චුට්ටක් හොඳට අනාගත්තා. ඉතින් මෙන්න මේ වෙලාවේ මගේ කොස් එක ඔන්න ඉතින් මේ තාම කිරි දාලා නැහැ. කිරි දාන්න කලින් මං චුට්ටක් මේක වතුර ටිකක් දාලා මේ විදිහට තඹ ගත්තා. මං හිතන්නේ මේකට දිය කිරි මං දාලා තියෙන්නේ මිටි කිරි ටික තාම දාගෙන නැහැ මේකට. ඉතින් මම ඔයාලට එහෙම කිව්වේ මට ඇත්තට මේක දැන් මේ වීඩියෝ එක අරගෙන ගොඩක් මේක මං හිතන්නේ මං වීඩියෝ එක කරලා මාස දෙකක් වගේ. හැබැයි ඉතින් මට මේක වොයිස් දාලා හදාගන්න බැරි වුණා. ඉතින් මේක ඇත්තටම වොයිස් දාන්නේ මාර්තු අද මට මතක විදිහට අද 7 වෙනිදා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ දිගටම බලනවා නම් මතක ඇති මම එක වීඩියෝ එකක කිව්වා මම මේ තක්කාලි සම්බෝල මම ඒ කාලේ ඒ කියන්නේ මැරි කරන්න කලින් ඉස්කෝලේ යන කාලේ අම්මා හදනවා මෙන්න මේ තක්කාලි සම්බෝලේ. හැබැයි ඉතින් මම කවදාවත් මේක කන්නේ නැහැ. මොකද මම තක්කාලි කන්න ආස නැහැ. ඒ වගේම අපේ අම්මා මට මතකයි පිපිඤ්ඤා කපලා ඒවත් එක්කත් මෙන්න මෙහෙම තක්කාලි ලුණු කෑලි ගම්මිරිස් කුඩු දාලා හදනවා. හැබැයි මං ඒවා කන්නෙත් නෑ. හැබැයි ඒ වුණාට මං කන්න ආසයි අර එකට දාලා පොඩ්ඩක් මික්ස් කරාම අර මේ ඉස්ම ගතියක් වගේ තියෙනවානේ. අන්න ඒක මං චුට්ටක් දාලා කාලා බලලා තියෙනවා. එහෙම කනකොට හරි රහයි. ඉතින් මට මතකයි මං ඒ වගේ ඒ ඉස්ම වගේ ටික දාලා කාලා තියෙනවා බත්. හැබැයි මේ මෑතක දැන් මාස 4කට වගේ දවසක අපේ හස්බන්ඩ් එයා තමයි හදලා දුන්නේ. එයා මට කිව්වා එයා කිව්ව විදිහට මෙන්න මේ තක්කාලි සම්බෝල එක මම හැදුවා. හැබැයි ඉතින් හදලා බැලුවාම මම ඒක හදලා කෑවට පස්සේ මට හිතුණා තක්කාලි සම්බෝල කියන්නේ දිව්‍ය ආහාරයක් වගේ දෙයක්. ඉතින් මාරම රසයි මාර විදිහට බත් එක්ක තව මොන හරි පරිප්පුවක් අල ව්‍යංජනයක් ඕකත් එක්ක මේකත් හදාගත්තාම මාර රසට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් කියලා හරිම රසයි. ඉතින් එදා ඉඳන් මම ඔන්න තක්කාලි ගෙදර තියෙන වෙලාවට මට හිතුණොත් හදාගත්තන හොඳයි කියලා ඒ වෙලාවට ඉතින් මම මෙන්න මේ තක්කාලි සම්බෝලේ හදාගෙන කනවා බඩ පිරෙන්නම. හරිම රස දෙයක් තමයි මේ තක්කාලි සම්බෝලක. ඉතින් මට එතකොට හිතෙනවා අපේ අම්මත් ඒ කාලේ මෙන්න මේක හදාගන්න නැත්තේ අන්න එහෙම කන්න ආස හිතුන දවසට තමයි අම්මත් මේක හදාගෙන කාලා තියෙන්නේ කියලා. ඒ වගේම මට හිතුණා අම්මා මේක හදාගන්න දවසට එයාත් ඉතින් හොඳට බඩ පිරෙන්න කන්න නැති කියලා හරිම රසට. ඉතින් මේ වීඩියෝ වල මම මේ සමහර කියන දේවලුත් එක්ක ඔයාලා සමහර අය හිතයි මෙච්චර බබාලා දෙන්නෙකුත් ඉන්න අම්මා කෙනෙක් වෙලා තාම මොකුත් උයාගන්න එහෙම බෑ කියලා. ඉතින් මෙහෙමයි සමහර අය පුංචි කාලේ ඉඳන්ම අම්මලා ගෙදර හිටියත් ඒගොල්ලෝ උයන පිහන වැඩ හුරු වෙනවා. සමහර අය ඉතින් එහෙම නැහැ කසාද බැඳලා යනකම් ඉතින් අම්මා තමයි කන්න කෑම හදලා දෙන්නේ. ඉතින් මට උනේත් ඒ ටික තමයි. හැබැයි ඉතින් විවාහ වෙලා මට තනියෙන් කෑම හදාගන්න හම්බුනේ බැන්ද අලුත විතරයි. ඒ කියන්නේ බබා හම්බෙන්නත් මාස 5ක් 6ක් වෙනකම් විතරයි මං තනියෙන් කෑම හදාගෙන කෑවේ මායි හස්බන්ඩ්යි. ඉතින් ඊට පස්සේ බබා හම්බෙන්න අපේ අම්මා ළඟට ආවට පස්සේ ඊට පස්සේ ඉතින් ඒ වෙනකන් අපේ බබා හම්බෙනකනොත් බබා චුට්ටක් ලොකු වෙනකනොත් අපේ අම්මා තමයි ගෙදර කෑම බීම ඔක්කොම හදලා දුන්නේ. ඉතින්
අම්මා ගෙදර ඉද්දී මම සාමාන්‍ය විදිහට කෑම හදනවා. ඒ අරෙන් ලොකුවට කරන්නේ නැහැ. කොහොම හරි අම්මා අක්කලාගේ ගෙදර ගියාට පස්සේ තමයි සම්පූර්ණ මම කුස්සියේ වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක නිසා සමහර දේවල් ඉතින් මම දන්නේ නැති දේවලුත් තියෙනවා. ඉතින් එහෙම තමා විවාහ වෙලා වෙනම ගෙදරක පදිංචි වුණාට පස්සේ තමයි මං හිතන්නේ ඕනම ගැහැණු ළමයෙක් උයන්න පිහන්න හොඳටම හුරු වෙන්නේ. විවිධ දේවල් එයා අත්හදා බලනවා, උයලා හුරු වෙනවා. ඉතින් ඒ හුරුව නැතුව ඉතින් අපි කාටවත් එකපාරම කැම බීම හදන්න බෑ. ඉතින් හැමදේම කරලා නැති දේවල් හදන්න ඉතින් අපි අලුතෙන් try කරලා බලන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔය විදිහට උදේට කැම ටික උයාගත්තට පස්සේ මං අපේ බබාලා දෙන්නත් එක්ක ගියා මූණ සෝදන්න. ඉතින් ඒ දෙන්නව සෝදලා කන්න දීලා ඒ උයන පිහින කන වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඔන්න අපේ හස්බන්ඩ් උදේන් පටන් අරගෙන මගේ මල් තවානේ මේ එළියේ වැඩිපුර මල් තියලා තිබ්බේ මෙන්න මේ මේස දෙක උඩ. ඉතින් ඉටි කොලයක් කෙලලා ඒක උඩ තමයි තිබ්බේ. හැබැයි ඉතින් මෙතන තියෙන ගස්වල කොළ ඔක්කොම මේක උඩට වැටෙනවා. ඕක ඉතින් දිනපතා නම් අයින් කරන්න බෑ. ඉතින් ගොඩක් මෙතන ජරා වෙලා නිසා වැස්සට පස්සේ එහෙම ගොඩක් ජරා වෙලා මෙතන තිබ්බේ. ඉතින් අද අපේ මහත්තයා මෙතන අස් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එයා අස් කරන අතරේ මාත් මෙතෙන්ට ආවා. එයා හදන්නේ මෙන්න මෙතන හොඳටම අස් කරන්න. මොකද මං අර කලින් net house එක ඔක්කොම ගලවලා ආයර බිම ඉටිකොල දාලා හැදුවානේ. ඉතින් ඒ හැදුවට අර එළියට විසි කරපු අයින් කරපු ලී කොට අනම්මනම් ඔක්කොම එළියේ. එයා ඉතින් මේ හදන්නේ ඒ ටිකයි මේ ටිකයි ඔක්කොම මෙතන පිළිවෙලක් කරගන්න, පිරිසුදු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ඇන්තෝරියම් මල් එක්ක මට හිතුණා මෙන්න මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් ටිකකුත් මම හදාන්න try කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මෙන්න මේ වර්ගවලට මං හරි ආසයි. ඒ වගේම මේ මම මුලින්ම මේකේ චූටි අතු කෑලි දෙකක් තමයි මම මගේ අයියලා ගෙදරින් අරගෙන ආවේ. ඉතින් ඒක තමයි මේ විදිහට ටිකක් වැල වගේ යනකොට කඩ මේ විදිහට ඔය පොට්ටවල නිකන් ඇනලා දාපු ඒවා තමයි මේ හරි ගිහින් තියෙන්නේ. ඉතින් මට ආසාවක් තියෙනවා මෙන්න මේ වර්ගවලුත් පැල ටිකක් නෙමෙයි පැල 50ක් 100ක් වගේ හදාගන්න හරි ආසයි. මොකද මේ පැහැයට හරි ආසයි මම. කහපාට පැහැයක් අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් මං ආස කරනවා මේකිනුත් පැල ගොඩාක් හදාගන්න, ලස්සන කලෙක්ෂන් එකක් හදාගන්න. මේකෙත් තියෙනවා මගේ ළඟ දැනට වර්ග 3ක් වගේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ වගේ. මොකද මේවා ඉක්මනට හැදෙන වර්ගනේ. ඒක නිසා මං අර අනික් ඉන්ඩෝ ප්ලාන්ට් වලට දැම්ම යන්නේ නැහැ. ඇන්තූරියම් වගාව කරන අතරේ ඊට අමතරව ලොකු දේවල් මම මේකට ඇඩ් කරගන්නේ. ඒ කියන්නේ හරි ලේසියෙන් හැදෙන්න පුළුවන් වර්ග ටිකක් තමයි මම හදන්නේ මේ වෙනකොට. ඉතින් ඒ වගේ හැඩ වැඩත් බලලා මොකද මල් පැල ළඟට ගියාම එයාලා බලන්න හරි ආසයි අත්ත ගාලා බලන්න ඕන හොඳට හැදිලාද නැද්ද එයාලා බලන අතර ඉතින් මම මගේ ඇන්තෝරියම් තවාන ඇතුළටත් ගියා. ඉතින් යනකොට මෙන්න මේ ලස්සන ශිරානෝ ගහේ ලස්සනම පාට මලක් පිපිලා. ඉතින් මං කොහොමත් ඔයාලා දන්නවනේ මල් හදන හැමෝම දවසට කීප සැරයක්වත් අපේ මල් තවානට අපි ගිහින් බලනවා. ඒගොල්ලෝ හොඳින් ඉන්නවද? කොහොමද අලුතින් පැල දාලාද? පැල හැදිලා තියෙන ටික හොඳින් නිරෝගීව තියෙනවද? ඒගොල්ලෝ ලෙඩ වෙලාද? සත්තු කාලාද? විදිහට. ඉතින් මේ තියෙන්නේ මගේ වටිනම කියන පැල ටිකක් ඔන්න. ඉතින් මං හරි ආදරේ මෙයාලට. හරි ආසාවෙන් එයාලව හදාගෙන යන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මම අර ලිලි බුෂ් වලින් ගලවලා හදාගත්ත පැල. ඉතින් මේ තියෙන්නේ චූටි පැල ටිකක්. සමහර ඒවා කට් කරලා ආපු පැල, සමහර ඒවා චූටි පැලේ පඳුරු දාලා ආව පැල. ඔන්න ඔය විදිහට වන් ඩේ කප්පල තමයි මම මේ ටික හදලා තියෙන්නේ. ඊට එහා පැත්තේ මගේ බ්ලැක් වර්ග ටික තියෙනවා. ඉතින් මෙතන බ්ලැක් නයිට්, බ්ලැක් කාඩිනල්, බ්ලැක් ලව් තව වර්ග කීපයක් කලව මේ තමයි තියෙන්නේ. මොකද මේකකවත් මම නම ගහලා නැහැ. ඉතින් මම මේ වොයිස් දාන වෙලාවෙ නම් මෙතන බ්ලැක් වර්ගත් ගොඩාක් මම සේල් කරා. දැනට ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බ්ලැක් එකට එහා පැත්තේ තියෙනවා ජගුව ග්‍රීන්. මෙන්න මේ කබඩ් එක උඩ තියෙන්නේ මම සේල් එකට දාපු
පැල සෙට් එකක්. ඉතින් එහා පැත්තේ තියෙනවා මගේ ආදරණීය ලිවියම් මල් යාළුවෝ ටික. මේ පැත්තේ තියෙන්නේ මගේ ලිවියම් පැල ටික. ඉතින් ලොකු බලාපොරොත්තුවක් ඇතුව මම මෙයාලව හදාගෙන යන්නේ. අනාගතයේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව මෙයාලගෙන් පැල යායක් හදාගන්න එක තමයි මගේ ලොකුම ආසාව. ඉතින් යායට හදාගෙන ඒ ගස් කට් කරලා ඒ වගින් එන පැල සේල් කරන එක තමයි මගේ ටාගට් එක. ඉතින් ඒ වෙනකන් මම මෙයාලව නම් සේල් කරන්නේ නැහැ. මොකද මෙයාලා තව ටිකක් ලොකු වෙන්න ඕන කට් කරන්න. කට් කරලා ඒ එන පැල තමයි සේල් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මම හරි ආසයි ගස් 50ක් 100ක් කට් කරලා එකපාර පැල ගොඩක් සේල් කරගන්න. ඒ ආසාවෙන් තමයි මම එකම වර්ගෙන් පැල ගොඩක් බෝ කරගන්න හදන්නේ. ඒ වගේම පැල අරගන්නේ ඉස්සර නම් මං හැම වර්ගෙම එක එක තමයි ගත්තේ. හරි හපැත්තේ මුල්ලේ තියෙන්නේ ලිලි, දෙවෙනියට තියෙන්නේ ජගුව ග්‍රීන්. ඉතින් ඔයාලා දන්නවද අපේ ගෙදර ඉන්නකොට මම වැඩිපුර ඉන්න ආසම දැන තමයි මෙතන. ඉතින් මෙයාලා බලන එක, මෙයාලා වත ගන්න එක, මෙයාලගේ ලෙඩ වෙච්ච අය කවුද, ලෙඩ වෙලා ඉන්නවනම් එයාලගේ ඒවා අයින් කරන්න ඕනේ. ඔයාලට කියන්න මං හරි ආසයි මෙයාලත් එක්ක කාලය ගත කරන්න. මෙයාලගේ ඉතින් තව දෙයක් තමයි මෙයාලා ළඟට ඇවිල්ලා බලනකොට අර එක ගහේ පැල දෙක තුනක් ඇවිත් තියෙනවනේ. එහෙම දකිනකොට නම් මාර සතුටුයි. ඉතින් යාළුවනේ මගේ මල් තවන්න තියෙන්නේ පාර අයිනෙමයි. ඉතින් ඒ නිසා මම මෙතන වීඩියෝ කරද්දි සද්ද බද්ද ඇහි. ඉතින් ඔන්න එහෙනම් මගේ මල් තවාන ගැන කියනවා නම් ඔයාලට මම කලින් වීඩියෝ එකක කරා මම මේ තවාන පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් මෙතන තියෙනවා වර්ග කීපයක්. ඒ කියන්නේ මිල වැඩි වර්ග. ඉතින් මමත් ඕක පටන් ගන්නකොට මුලින් දැන් ඇන්තෝරියම් වල වර්ග ගොඩක් තියෙනවනේ. ඉතින් එක එක වර්ග වල එක එක පැලේ මමත් ඔන්න ওই කාලේ තේරෙන්නේ නැහනේ. ඒ කාලේ එක එක වර්ග ගෙනල්ලා හැදුවා. මේ අර ශිරානෝ වලින් එකයි, බ්ලැක් කාඩිනල් වලින් එකයි, ඔන්න ඔහම කොහොම හරි හැම වර්ගයක්ම තියෙන්න ඕන කියන එක තමයි ඒ කාලේ හිතේ තිබ්බේ. හැබැයි දැන් තේරෙනවා එක එක වර්ග ගොඩක් ගෙනල්ලා අපේ ගොඩ ගහ ගන්නවට වැඩිය දැන් බිස්නස් එකක් විදිහට මේක කරනකොට හොඳම දේ තමයි එකම වර්ගෙන් පැල යායක් හදාගන්න එක. අපි හිතමුකෝ ලිලි කියලා. ලිලි පැල 100ක් මලුත් එක්ක මල් නැති යන්නේ වගේ යායට එක වර්ගයක් හදාගන්නවා. ඊළඟට අපි හිතමු මේ මොනවද ලිවියම් රෙඩ් කියලා. එතකොට අපි ලිවියම් රෙඩ් වලින් පැල යායක් හදාගන්නවා 100ක්. ඊට පස්සේ අපි හිතමු මිල වැඩි ජගුව ග්‍රීන් කියන වර්ගය. අන්න ඒ වර්ගෙන් මල් එක සහ මල් නැති පැල ඔක්කොම 100ක් යායට හදාගන්නවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් නම් පැල යායක් එකම වර්ගයකින් හදාගන්න. අපිට හරි ලේසි එතකොට පැල සේල් කරගන්න. අපිට එකපාර දාන්න පුළුවන් ලිවියම් රෙඩ් පැල 50ක් විකිණීමට ඇත. තව දෙයක් තමයි ජගුව ග්‍රීන් පැල 50ක් විකිණීමට ඇත. ඔන්න ඔය විදිහට දාගත්තනම් අපිට හරි ලේසියෙන් මේ පැල සේල් කරගන්න වැඩේ කරගන්න. එහෙම නැත්තම් අර පැලේ හැම වර්ගෙම දෙන්න ගියාම හරි අමාරුයි. ගන්න කෙනාට එතකොට හැම පැලේම අපි නම ගහලා දෙන්නත් ඕනේ. ඉතින් මගෙන් පැල ගන්න ගොඩක් අයත් ඉතින් එක එක වර්ග තමයි ඉල්ලන්නේ. මිස් මට මේකෙන් දෙන්න මල් ළඟ බ්ලැක් කාඩිනල් පැලයක් තියෙනවා. මට අරකින් පැලයක් තියෙනවා. ඒ නිසා ඒ වර්ග වලින් එපා. කොහොම කියලා. ඉතින් මම හිතනවා එයාලට ඒක ඇත්තටම තේරෙන්නේ නැහැ. ඕක කාලයක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ. හැම එකෙම එක එක අරගෙන කවදා කියලා එක වර්ගකින් පැල ගොඩක් අපි හදාගන්නද. ඒ නිසා හොඳම දේ තමයි එකම වර්ගකින් පැල යායක් හදාගන්න එක. ඔන්න ඉතින් මෙතෙන්ට අවුව සැරයක් ආවා. එතන කරුවලයි. ඉතින් යාළුවනේ ඇන්තෝරියම් කියන්නේ ඇත්තටම ධන නිධානයක්. ඔයා මේ වගාව පටන් ගත්තොත් ඔයාට මෙහෙමයි. අපි මේ වගාව පටන් ගන්නකොට අපට එකපාර ලාභයක් ලබන්න බෑ.
ඕනම දෙයක් එහෙමනේ බිස්නස් එකක් ලොකු රෙදි ව්‍යාපාරයක් මොකක් පටන් ගත්තත් අපිට ඕක අපි කාලයක් තිස්සේ කරගෙන යන්න ඕන. අවුරුද්දක්වත් අඩුම කරගෙන ගියාට පස්සේ තමයි අපිට ඒකෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ. ඉතින් මම දැනට මේක කරන්න පටන් අරගෙන අවුරුදු මං හිතන්නේ 3.5 වගේ මේ ඉතින් මේක තවත් ඉදිරියට තමයි මට මේකෙන් ගොඩක් ප්‍රයෝජනවත් ලාභයක් ලබන්න පුළුවන්. මොකද මමත් පැල බෝ කරගන්නවා ඒ අතර වැඩිපුර තියෙන ටිකක් විකුණ ගන්නවා. ඔහොමනේ මමත් කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඇන්තූරියම් වගාව පටන් ගත්ත ගමන් ඔයා ලාභ හොයන්න එපා. ඔයා හිතන්නකෝ ඔයාලා ගෙදර ඉන්න පොඩි ළමයි ඔයාගේ බබාලා ඉස්කෝලේ යනවා 1 2 3. ඉතින් ඔය ළමයි ඒ ළමයි වෙනුවෙන් ඔයා ටාගට් කරලා කරන්න පුළුවන්. මොකද අපේ ළමයි ලොකු වෙනකොට අපිට ගෙදර වියදම් ගොඩක් වැඩි. ආර්ථික ගැටලු ගොඩක් ඇති වෙනවා. ඉතින් ඒවා ඉලක්ක කරගෙන හරි ඇන්තූරියම් වගාව පටන් ගන්න. ඔහේ නිදහසේ පැලවලට හැදෙන්න දෙන්න. දඟලන්න එපා. දවසින් සල්ලි හොයන්න, මාසෙන් සල්ලි හොයන්න. එහෙම එපා. කාලයක් තිස්සේ ඔයා නිදහසේ පැල හදන්න, පැල බෝ කරගන්න. ඊට පස්සේ ඔයාට හිමීට එක දිගට ඊට පස්සේ තියෙන අපට පැල සේල් කරලා මුදල් හොයාගන්න. ඒක නිසා මේ වගාව පටන් ගත්ත ගමන් කෙනෙක් හිතනවා නම් සල්ලි හොයන්න පුළුවන් කියලා. එහෙම ඇත්තටම හරි අමාරුයි. එහෙම හොයන්න බෑ. මේ ඉවසීම කියන එක තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම ඔයාලට කියනවා ඔයත් ගෙදර ඉන්න කාන්තාවක් නම් ඔයාලට හොඳ මුදල් උපයන මාර්ගයක් තමයි මෙන්න මේ ඇන්තෝරියම් මල් වගාව කියන්නේ. එහෙනම් ඉතින් මම ඔයාලට මේ සම්බන්ධවත් වීඩියෝ අරගෙන එන්නම් ඉදිරියේදී. අදට එහෙනම් මම නවතින්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක ඔයා මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.